ආත්මින් යන විස්තරයක් මෙහෙම බලමුද. හිරිපොත වැස්ස හරහා ප්‍රසිද්ධියට පත් රූපවාහිනී අවුරුදු කුමාරි වැඩසටහනකින් ආපු මියෝනා හෙවත් ආත්මය ගැන විස්තරයක් තමයි මේ අරන් එන්නේ. මං සාක්ෂි සහිතව ඔප්පු කරන්න. ආත්මේ හිරිපොත වැස්ස රාංගනයට අලුත් වුණත් ඔවුන් සම්පූර්ණ සුදුසුකම්මට හදලා පුහුණු කරලා අරගත්තට පස්සේ කොටස් 100ක් වෙනකන් ඔවුන් සමග හොඳින් වැඩ කරා කියලා ඔවුන් කියනවා. ඊට පස්සේ මේකේ පුරුදු ඒ කියන්නේ මේ අර ත්‍රිකාරයකට ගණිකා සේවය කේරළ ආයිස් ගංජා පුනම්හා මාත්‍රාවය අරගෙන ප්‍රවාහනය කරලා ඒ මොනහරි කරලා රාත්‍රියේදී ඇයි ඒවත් එමුණ දවල් කාලේ රංගන දර්ශන තලයට ඇවිල්ලා ඇයි නිදා ගන්නවා. ඇයි රංගනයට දායක වෙන්නේ. ඒ නිසා ඒ හින්දා ගොඩාක් නූන්ට ගොඩක් පාඩුවක් දරා ගන්නලා තිනවා. ඒත් කමක් නැහැ කියලා ඔහු මුල්ලා තිනා. මොකද අවුරුදු 3 ගිවිසුමත් අයත් සමග සිනයාට කණ්ඩායම ගිවිසුම් ගත වෙලා තියෙන හින්දා. ඒත් එහෙම නැතුව මෙයා ඒව ගණන් ගන්න නැතුව මොවුන්ගේ සුපුරුදු ජීවිතේ මෙයා ගත කරලා මෙයා ඉන්නේ. ඒ නිසා දැන් සිනයාට කණ්ඩායම තීරණයට කරලා තියෙනවා මයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග සාක්ෂි සහිතව ඔප්පු කළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඔබලාට දැන් මේ පේන්නේ නිෂ්පාදකතුමා දාපු තොරතුරු. එතකොට ඔයාලා හිතන්න සාම්බන ශිපිරියට මෙව සුදුසුද? අපේ ලංකාවට මෙව සුදුසුද? මේ වගේ දේවල් සුදුසුද? ඇයි මේ වගේ දේවල් කරන්නේ? ඇයි මේ වගේ දේවල් කරන්නේ? එතකොට තවත් කියන විදිහට මේ බවසන විදිහට මෙයා ගැන කියන විදිහට මෙයා එතකොට ඒ වගේ දේවල් වල නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැහැ. එතකොට මෙච්චර රූමත් කඩවසම් තරුණියක් ඇයි මේ වගේ දේවල් කරන්නේ? ඇයි දර්ශනතලට එන්නේ නැත්තේ? ඇයි යවන් ට්‍රාන්ස්පෝර්ට් එකේ නැගලා එන්න බැරුව ඉන්නේ? එතකොට මෙයාලා ගිවිසුමක් අත්සන් කරන ගිවිසුමකට සම්බන්ධ වෙන්න ඕනේ නේද? තීරණේ ඔයාට අපිට හැමෝටම බාරයි.